හරි ළමයි. අද කතා කරන්න තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාත. හරිද? මේ ප්‍රතිලෝම සමානුපාත කතා කරන්න කලින් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති අනුලෝම සමානුපාතික. හරිද? අනුලෝම සමානුපාතය කියන්නේ අපි ඉගෙන ගත්ත විදිහට යම් කිසි දෙයක් වැඩි වෙද්දී ඊට අනුගාමීව ඒකත් එක්ක මේකට සමගාමීව වැඩි වෙනවා. යම් කිසි දෙයක් අඩු වෙනවා නම් ඒකට සමගාමීව අඩු වෙනවා. අඩු වෙද්දි අඩු වෙනවට වැඩි වෙද්දි වැඩි වෙනවට අපි කියනවා අනුලෝම සමානුපාතය කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මොකක් හරි භාණ්ඩයකට තියෙන ඉල්ලුම වැඩි වෙන්න මොකක් හරි භාණ්ඩයකට තියෙන ඉල්ලුම වැඩි වෙන්න ඒ භාණ්ඩයට තියෙන මිල වැඩි වෙනවා. හරිද? සමහරක් විදාට අඩු වෙන්නත් පුළුවන්. එහෙම හිතන්න එපා. වැඩි වෙනවා කියලා හිතන්නකො. මොකද මේ ළඟදී මතකද සීට් බෙල්ට් වලට තියෙන ඉල්ලුම වැඩි වුණා. ඉල්ලුම වැඩි වෙන්න ඒ සීට් බෙල්ට් වල මිල වැඩි වුණා. පැහැදිලිද? අන්න ඒ වගේ යම් කිසි දෙයක් වැඩි වෙන්න ඒකත් එක්ක ඊට අනුගාමීව යම් කිසි දෙයක් වැඩි වෙනවා නම් අපි ඒවට කියනවා අනුලෝම සමානුපාතය කියලා. උදාහරණයක් විදිහට අපි ගානකින් බලමු. අනුපාතයක් තියෙනවා පහට දෙක කියලා. පහට දෙක කියලා අනුපාතයක් තියෙනවා. හරිද? අනුපාතයක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම ගානක් තියෙනවා. හරිද? මේක අච්චුපතෙන් ගත්ත ගානක්. මෙතන තියෙනවා 20. 20 අණු 30 තැන. 30 තැන පුරවන්න ඕගොල්ලෝ. හරිද? උත්තරයක් හිතාගත්තද? උත්තරේ වෙන්න ඕනේ බලන්න. දැන් මෙතන හරිද? මෙතන මේ අනුපාතෙමයි මෙතන දක්වලා තියෙන්නේ. හරිද? මම ඒක තමයි මේ ඉතලකින් පෙන්නලා තියෙන්නේ. පැහැදිලිද? පහ අණු දෙක කියන එකමයි 20 අණු 30 තැනක් කියලා තියෙන්නේ. x කියලා ගමුකෝ. x. හරිද? මෙතන තියෙන්නේ මේ වගේ දෙයක්. මේ ගාන හදපුවාම ඕගොල්ලන්ට ඒක තේරෙයි. හරිද? එන්න හොඳ ලාගෙන ඉන්න. මෙතන මේ තියෙන්නේ පහ අණු දෙක. ඒ කියන්නේ මොකක් හරි දෙකකින් ඒක පහයි මෙතන එක දෙකයි. හරිද? මෙතන එක 20යි මෙතන x කියන එක ගණනක් තියෙනවා. මෙතන මේ පහ කියන එක තමයි මෙතන 20ක් බවට පත් වෙලා තියෙන්නේ. පහ කියන එක යම් කිසි ගානකින් ಗುಣ වෙලා y කියන ගානකින් ಗುಣ වෙලා තමයි 20 ඇදලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ දෙක කියන එක යම් කිසි ගානකින් ಗುಣ වෙලා z කියන ගානකින් ಗುಣ වෙලා තමයි මේ x කියන එක හැදලා තියෙන්නේ. පැහැදිලිද? ආන. මෙතන තව දෙයක් තියෙනවා. හැබැයි මේ x කියන එකයි මේ z කියන එකයි සමාන වෙන්න ඕන. මොකද එකම අනුපාතයනේ. ಗುಣ වෙනවා නම් එකම එකකින් ಗುಣ වෙන්න ඕනේ. බෙදෙනවා නම් එකම එකකින් බෙදෙන්න ඕනේ. පැහැදිලිද? දැන් මෙතන මේ ගත්තොත් පහ එහා පැත්තට આવුවොත් බෙදීමක් වෙනවා. එතකොට y සමානයි 20 බෙදීම 5. කීයද? 20 5 මුදුනාම 4යි. 4කින් ගුණ වෙලා තියෙනවා. හරිනේ. 5 වරක් 4 20යි. පැහැදිලිනේ? ඊට පස්සේ මම කිව්වා x සමානයි z කියලා. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මේ නෑ සමාන z නෙමෙයි. සෝරි කරදුනා. y සමානයි z. ඒ කියන්නේ මේ ಗುಣ වෙන ගාන කොහෙත් එකයි. හරිද? එතකොට මෙතන y නම් මෙතනත් y ම තමයි. මෙතනත් y ම තමයි. අපි y වලට උත්තරයක් ගත්තා 4යි කියලා. එතකොට දෙවාරයක් 4 සමානයි x. එතකොට x සමානයි 8යි. එතකොට මෙතෙන්ද x වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් 8. පහ අණු දෙක සමානයි. මේක සමානයි කියලාම දැම්මා අපි. පහ අණු දෙක සමානයි 20 අණු 8. පැහැදිලිද? මේක හතර ගුණයකින් පහ කියන එක හතර ගුණයකින් වැඩි වෙලා 20 වෙලා තියෙනවා. දෙක කියන එක හතර ගුණයකින් වැඩි වෙලා 8 වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි අනුලෝම සමානුපාතික යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? ඒත් අපි මාතෘකාව ප්‍රතිලෝම සමානුපාතිකනේ. ප්‍රතිලෝම සමානුපාතික කියන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. හරිද? මම දැන් මේ ගානකින් පෙන්වන්නේ.
අනුලෝම සමානුපාතිකයක් කියන්නේ මොකද්ද කියලා? හරිද? මාතෘකාව ලියා ගන්න. ප්‍රතිලෝම සමානුපාතික. ප්‍රතිලෝම සමානුපාතික. හරිද? ප්‍රතිලෝම සමානුපාතික ප්‍රධාන මාතෘකාව. එයටතේ පොඩි තරුණකුලක් නෑ. අනුමාතෘකාවක් දාන්න. අනුලෝම සමානුපාතික කියලා. අනුලෝම සමානුපාතික. හරිද? ඊට පස්සේ තරුණ දාලා ලියන්න. අනුලෝම සමානුපාතික ගැන අනුලෝම සමානුපාතික ගැන අනුලෝම සමානුපාතික ගැන අප අප මීට ඉහතදී මීට ඉහතදී මීට ඉහතදී මීට ඉහතදී මීට ඉහතදී සාකච්ඡා කර ඇත. සාකච්ඡා කර ඇත. හරිද? මීට ඉහතදී සාකච්ඡා කර ඇත. අනුලෝම සමානුපාතිකයක් යනු අනුලෝම සමානුපාතිකයක් යනු තීරණ භාෂාවෙන් ලියා ගන්නු. එකක් නෑ එකක් කියලා ලියන්න ඕනේ නෑ. යම් කිසි දෙයක් යම් කිසි දෙයක යම් කිසි දෙයක යම් කිසි දෙයක යම් කිසි දෙයක වැඩිවීමත් සමග වැඩිවීමත් සමග වැඩිවීමත් සමග වැඩිවීමත් සමග වැඩිවන හෝ වැඩිවන හෝ යම් කිසි දෙයක යම් කිසි දෙයක අඩුවීමත් සමග අඩුවීමත් සමග අඩුවීමත් සමග අඩුවන 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 ක්‍රමයයි ක්‍රමයයි. හරිද? හරි. ඊට අද ආවේ මාතෘකාව ප්‍රතිලෝම සමානුපාතික. ලියන අනු මාතෘකාව ප්‍රතිලෝම සමානුපාතික. ප්‍රතිලෝම සමානුපාතික. ඒ අර්ථය ලියන්න. ප්‍රතිලෝම සමානුපාතික යනු ප්‍රතිලෝම සමානුපාතික යනු ප්‍රතිලෝම සමානුපාතික යනු ප්‍රතිලෝම සමානුපාතික යනු යම් කිසි දෙයක යම් කිසි දෙයක අඩුවීමත් සමග අඩුවීමත් සමග වැඩිවන අඩුවීමත් සමග වැඩිවන හෝ යම් කිසි දෙයක යම් කිසි දෙයක වැඩිවීමත් සමග වැඩිවීමත් සමග වැඩිවීමත් සමග අඩුවන අඩුවන ක්‍රියාවලියයි ක්‍රියාවලියයි. එනම් එනම් අප ඉහතදී කතා කළ අප ඉහතදී කතා කළ අප ඉහතදී කතා කළ අනුලෝම සමානුපාතික වල අනුලෝම සමානුපාතික වල අනුලෝම සමානුපාතික වල ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි ක්‍රියාවලියයි. හරි. අහගන්න දැන් මේ ප්‍රතිලෝම සමානුපාතික කියන්නේ යම් කිසි දෙයක් වැඩි වෙද්දි අඩුවන හෝ නැත්තම් මොකක් කර දෙයක් අඩු වෙද්දි වැඩි වෙන දෙයක්. උදාහරණයක් විදිහට අපි මෙහෙම දෙයක් ගමු. මොකක් හරි වැඩක් තියෙනවා. අපි හිතමු වලක් කපන්න. නෑ ගෙපලක් කපන්න. ගෙපලක් කපන මම තනියම. මට ගෙදරක් හදන්න ඕන වෙනවා. ඒ හින්දා මගේ ගෙපල මං තනියම කපා ගන්නවා. හරිද? ඊට පස්සේ මට ඒ ගෙපල කපන්න යනවා දවස් 20ක් විතර. හරිද? දවස් 20ක් විතර යනවා. හරිද? ඊට පස්සේ මම කරන දේ අත් උදව්වට තව කෙනෙක් ගන්නවා.
අත් උදව්වට තව කෙනෙක් ගන්නවා. කියන්නේ මම කාටද කතා කරනවා එන්න මට උදව්වක් කරන්න කියලා. ඊට පස්සේ දැන් මේ වැඩේ කරන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නෙක් විද්දි මට දෙගුණයක් වේගින් මේ වැඩේ කරන්න පුළුවන් නේද? දවස් 20න් කරන්න තිබ්බ වැඩේ මට දවස් 10න් කරන්න පුළුවන්. මොකද දැන් ශ්‍රමය දෙගුණයක් වෙලා ඉන්න මට දෙගුණයක් වැඩ කරන්න පුළුවන්. මගේ දීපල කපන වැඩේ මට දෙගුණයක් එකකින් කරන්න පුළුවන්. ඒ වෙන දවස් 20න් ඉවර කරන්න තිබ්බ එක මට දැන් දවස් 10න් ඉවර කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මං ආයේ 4 දෙනෙක් ගන්නවා. 4 දෙනෙක් ගන්නවා. හරිද? 4 දෙනෙක් ගත්තොත් ඒ දවස් 10න් කරන්න තිබ්බ වැඩේ මට දවස් 5න් කරන්න පුළුවන් වෙනවා. අර දවස් 20ක් කරපු වැඩේ දවස් 5කට බහිනවා 4 දෙනෙක් කරද්දී. එතකොට ඔයා බලන්න මිනිස්සු ගාන වැඩි වෙන්න වැඩේට යන කාලය අඩු වෙනවා. මිනිස්සු ගාන වැඩි වෙනවා. මිනිස්සු ගාන වැඩි වෙන්න වැඩේට යන කාලය අඩු වෙනවා. දැන් පැහැදිලිද? මිනිස්සු ගාන වැඩි වෙනවා වැඩේට යන කාලය අඩු වෙනවා. ඔන්න ඕවට තමයි අපි කියන්නේ ප්‍රතිලෝම සමානුපාතික කියලා. හරිද? ප්‍රතිලෝම සමානුපාතික කියලා කියන්නේ යම්කිසි දෙයකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව වෙන එක. ඒ කියන්නේ වැඩි වෙද්දි අඩු වෙනවා හෝ අඩු වෙද්දි වැඩි වෙනවා. අඩු වෙද්දි වැඩි වෙන දෙයක් ගත්තොත් උදාහරණයක් විදියට ඔය මොකද්ද ගන්න තියෙන්නේ? මට ගමනක් යන්න තියෙනවා. හරිද? මට කොහේ හරි ගමනක් යන්න තියෙනවා. හිතන්න මෙතන ඉඳලා ටවුන් එකට. අපේ ගෙදර ඉඳලා ටවුන් එකට කිලෝමීටර් 4ක් තියෙනවා. වරකබල ටවුන් එකට කිලෝමීටර් 4ක් තියෙනවා. මට වරකබල ටවුන් එකට යන්න කිලෝමීටර් 4ක් තියෙනවානේ. මට විනාඩි 10ක් යනවා සාමාන්‍ය බස් එකේ ගියොත් විනාඩි 10න් මට ගියා හැකි. හරිද? මට යන්න කිලෝමීටර් 2ක් තිබ්බොත් ඔයා හිතන්න දැන් මට කිලෝමීටර් 4යි ටවුන් එකට යන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ ගෙයක් හදනාම පාර මැද්දේ. හරියටම ටවුන් එකට කිලෝමීටර් 2ක් තියලා. එතකොට දැන් ටවුන් කිලෝමීටර් 2යි තියෙන්නේ. ආන එක ම්ම්, ඔය ගන්න බෑ. චුට්ටක් ඉන්න අපි ඒක වෙනකොට ගමු. හරි ඒකට මට උදාහරණයක් හරියට මතකට එන්නේ නැහැ. මම මකට හිතා ගන්න එක. ප්‍රශ්න නැහැ වැඩි තේරෙනවනේ. හරිද? ඊට පස්සේ ප්‍රතිලෝම සමානුපාතය ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අදහසක් ගත්තා නේ ගැන. ඊට පස්සේ පොඩි ගැටලු ටිකක් තියෙනවා හදන්න. හරිද? හරි. මම ඔයාලට ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම්. මේ ස්ක්‍රීන් එක බලන්න මේ අච්චු පොතේ ගාණක් උදාහරණයක් දීලා තියෙනවා. මේක හොඳ උදාහරණයක්. චුට්ටක් මේක බලන්නකෝ. මේකේ තියෙනවා හ්ම්, එක්තරා වැඩක්. එක්තරා වැඩක් සම්පූර්ණ කිරීමට මිනිසුන් 5 දෙනෙකුට දින 8ක් ගත වේ. මිනිසුන් 10 දෙනෙකුට එම වැඩේ සම්පූර්ණ කිරීමට ගතවන දින ගණන සොයන්න. හරිද? ඊට පස්සේ තව එකක් පල්ලෙන් කියලා තියෙනවා. මෙම ගැටලුව විසඳිය හැකි ක්‍රම දෙකක් පිළිබඳව අවධානය යොමු කරමු. මෙහි ඇත්තේ ප්‍රතිලෝම සමානුපාතිකයකි කියලා දාලා තියෙනවා. හරි දිහම කරලා ගාණක් හදලා උත්තරයක් අරගෙන පොඩි සටහනකුත් දාලා තියෙනවා. හරිද? අපි මේක පොඩ්ඩක් අවබෝධ කරගමු. හරිද? ඔයාලා ගාණ පෙරලා ගන්න. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. ඔයාලා පෙරලා ගන්න ඕනේ නැති හින්දා. හරිද? මේකේ බලන්නකෝ. මම බෝඩ් එකේ ලියන්නම් මේක. මේ ගාණ හදලා තමයි ඕගොල්ලෝ මම එක තේරුම් කරන්නේ. හරිද? එතකොට අමුතුවෙන් තියරියක් කියලා දෙන්න ඕනේ නැහැ. මේ ගාණ ආශ්‍රයෙන් ඔයා තියරිය කියලා දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? මම දැන් ෂෙයා ගහක් කරනවා බෝඩ් එකට යන්න ඕනින්ද. මේ කියන එක්තරා වැඩක් සම්පූර්ණ නිම කිරීමට මිනිසුන් 5 දෙනෙකුට
මිනිසුන් 5 දිනෙකට දින 8ක් යනවලු. හරිද? මිනිසුන් 5 දිනයි දින 8යි. හරිද? මේ වගේ ගාණක් දුන්න ගමන් කරන්න පුළු දෙයක් තියෙනවා. මතකද ඔයාලට මම භාග පාඩමේදී අර ඒකක භාගය ගැන කියලා දුන්නා. ඒකක භාගයේදී මොකද කරේ? ඒකේදී අර මොකක් හරි ගාණක් දෙනවා 5න් 3 මෙච්චරයි නම් උදාහරණයක් විදිහට කේක් ගෙඩියක දෙකෙන් එක්ක වටිනාකම මෙච්චරයි දෙකෙන් එක්ක වටිනාකම රුපියල් 500 නම් සම්පූර්ණ කේක් ගෙඩිය වටිනාකම කීයද කියලා ප්‍රශ්නේ අහනවා. හරිද? එතකොට අපි කේක් එකේ ඒක භාගය හොයාගෙන ඒක භාගයෙන් දෙකෙන් එකමයි ඒක කෑලි දෙකෙන් ගුණ කරනවානේ දෙකෙන් ගුණ කරනවා. තව තේරුම් උදාහරණයක් කිව්වොත් කේක් ගෙඩියම ගන්න කේක් ගෙඩියකින් 4න් 2ක මිල මේ 4න් 3ක මිල කේක් ගෙඩියක 4න් 3ක මිල රුපියල් 1500 නම් සම්පූර්ණ කේක් ගෙඩියේ මිල කීයද කියලා අහනවා. හරිද? මම කරන්නේ 1500 3න් බෙදලා 4න් 1 මිල හොයාගෙන ඒක 4න් ගුණ කරලා කේක් ගෙඩියකට රුපියල් 2000යි කියලා ගන්නවා. හරිද? ඒ වගේම සමාන ක්‍රියාවලියක් තමයි මෙතන තියෙන්නේ. මිනිසුන් 5 දිනකට වෙන දවස් 8ක් ගියේ ඒ වැඩේ කරන්න. එතකොට තනි මිනිහෙක් කරා නම් තනි මිනිහෙක් මේ වැඩේ කරා නම් දවස් කීයක් යනවද? තනි මිනිහෙක් මේ වැඩේ කරා නම් දවස් කීයක් යනවද? ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ මේ මිනිසුන් ගණන ගුණ කරන්න ඕනේ දින ගණනේ. ඒ කියන්නේ 5 වරක් 8 කීයද? 40යි. තනි මිනිහෙක්ට දින 40ක් යනවා. ඊට පස්සේ අපිට ඉතුරු ටික කැල්කියුලේට් කරගන්න පුළුවන්. මේකේ වෙන පදනම තමයි හරිද? 5 දෙනාට 8යි. හරිද? 5 දෙනෙක් කරන් 8ක් යනවා. ඒ කියන්නේ හිතන්නකෝ මම ඒකට උදාහරණයක් දෙන්නම්. ම් ම් ම්. හරිද? මේ මෙතන මේ වගේ දෙයක් තියෙනවා. මම මේක ඔයාලට අනිත් පැත්තට කියලා දෙන්නම්. හරිද? හොඳට අහගන්න. අ ගුරුවරයෙක් ඉන්නවා. හරිද? ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාගේ පන්තියේ ළමයි 40ක් ඉන්නවා. හරිද? එක ගුරුවරයා ඉන්නේ. එක ගුරුවරයා ඉන්නේ. ඒ ගුරුවරයාගේ පන්තියේ ළමයි 40ක් ඉන්නවා. හරිද? ඊට පස්සේ යම්කිසි වාර විභාගයක් තියෙනවා. හරිද? ඒ ගුරුවරයාට දාලව වාර විභාගයක් තිබිලා ගුරුවරයාට මොකද ප්‍රශ්න පත්‍ර 40ක් එනවා. ප්‍රශ්න පත්‍ර 40ක් එනවා. හරිද? සමහරක් විට ඔයාලට මේක ඔයාලත් හොඳට හිතන්න. හරිද? මාත් එක්කම හිතන්න. ඒක ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට බලන්න ප්‍රශ්න පත්‍ර 40ක් තියෙනවා. හරිද? ඊට පස්සේ ගුරුවරයා කල්පනා කරනවා මට මේක තනියෙන් බලන්න බෑ. මොකද මට සෑහෙන්න වෙලාවක් යනවා. කියලා මේ ගුරුවරයා කල්පනා කරනවා. මොකද ඒක ගුරුවරයාට බලන්න ප්‍රශ්න පත්‍ර 40ක් තියෙනවා. හරිද? ඊට පස්සේ ගුරුවරයා කරන වැඩේ ළමයි 5 දෙනෙක්ට කතා කරනවා. ළමයි 5 දෙනෙක්ට කතා කරනවා. ළමයි 5 දෙනෙක්ට කතා කරලා Tamanට තිබ්බ පේපර් 40 ළමයි 5 දෙනාට සමානව බෙදලා දෙනවා. එක්කෙනෙක්ට එතකොට පේපර් 8ක් එනවා. හරිද? ඊට පස්සේ ඒ ගුරුවරයා ඒ ගුරුවරයා ළමයි 5 දෙනාට උපදෙස් දීලා ඒ පේපර් 8 බලවනවා. එක්කෙනෙක් 8ක් බලවනවා. හරිද? එක්කෙනෙක් පේපර් 8ක් බලවනවා. ළමයි 5ක් ඉන්නවා. 8 වරක් 5 40යි. දැන් පේපර් 40 බැලුණානේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන උනේ. හරිද? එක්කෙනෙක් කරොත් දවස් 40යි 5 දෙනෙක් කරොත් දවස් 8යි. තේරුණාද? අන්න ඒක තමයි අපි මෙතනින් හොයාගත්තේ. අපි ඉස්සරෝම එක්කෙනෙක්ට යන ගාන හොයාගන්නවා. මෙතන ඉන්න මිනිස්සු මෙතන තියනවා දවස්. අපි ගණිතයේදී උදාහරණයක් විදියට වේග වෙන සමීකරණ මොකද්ද? වේග වෙන සමීකරණේ වේගය මම v කියලා දාගන්න වේගය සමානයි දුර දුර බෙදීම කාලය.
දුර අපි කොහොමද ගන්නෙ? මීටර. මීටර වලින්. කාලය කොහොමද ගන්නෙ? තප්පර වලින්. තප්පර වලින්. එතකොට වේගය ඒකක මොකද්ද? තප්පරයට මීටර. තප්පරයට මීටර. හරිද? දැන් අපිට මේකටත් ඒකකයක් හදාගන්න වෙනවා. හරිද? මිනිස් දින. මම ඒකට දාගන්නම් මිදි කියලා. මිදි කියන්නේ මිනිස් දින. හරිද? මිනිස් දින සමානයි මිනිස්සු ගණන. මෑන් ගුණ කරනවා දින ගණනේ. ඩේ. හරිද? මිනිස් දින ඒක තාම මම දින්නුවේ නෑනේ. ඒක තාම වල දන්නේ නැහැ මිනිස් දින කියන එක දන්නේ නැහැ. එතකොට මිනිස්සු දින වලින් ගුණ කරාම අපිට එනවා මිනිස් දින කියලා. මිනිස් දින. මිනිස් දින. මේ මිනිස් දින කියන්නේ මෙන්න මේ 40ට. 40 කියන්නේ මොකද්ද? පස් දෙනෙක් කරොත් දවස් 8ක් යන වැඩේ එක මිනිහෙක් කරොත් දවස් 40ක් යනවනේ. එක්කෙනෙක් කරොත් කොච්චරක්ද? එක්කෙනෙක් කරොත් කොච්චරක්ද කියන එක තමයි මිනිස් දින කියන්නේ. හරිද? අර අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලානේ අපි ගණන් හදන්නේ මේ වගේ දේවල්. එතකොට පස් දෙනෙක් කරොත් දවස් 8යි එක්කෙනෙක් කරොත් දවස් 40යි. හරිද? එක්කෙනෙක්ට කොච්චරක්ද කියන එක තමයි මිනිස් දින කියන්නේ. එක මිනිහෙක් කරොත් කොච්චර කාලයක්ද කොච්චර මුදලක්ද කොච්චර ශ්‍රමයක්ද අන්න එක. එක්කෙනෙක් කරොත් කොච්චරද කියන එක. ඒක තමයි මේ මිනිස් දින කියන්නේ. මේ පාඩම සම්පූර්ණයෙන්ම ඇදලා තියෙනවා මිනිස් දින කියන කතන්දරේ. හරිද? එතකොට මේ මිනිස් දින කියන එක හදාගත්ත එක හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? මම මේ සංකල්පය හොඳට ඔයගොල්ලන්ගේ ඔළුවට දැම්මා. පැහැදිලිනේ? ඊට පස්සේ ආයෙත් මේ ගානට යනවා. ඉතින් ගානේ කියන එක්තරා වැඩක් සම්පූර්ණයෙන් කිරීමට මිනිසුන් 5 දිනකට දින 8ක් ගත වේ. මිනිසුන් 10 දිනකට එම වැඩේ සම්පූර්ණ කිරීමට ගත වන දින ගණන සොයන්න. හරි. හොයන්න. මේ ටික මකා ගන්නවා මම ඈ. මොකද මට බෝඩ් එක ඉඩ ඕන. දැන් මේ ටික මකා ගන්නවා. හරිද? එතකොට මේ 40 කියන්නේ මිනිස් දින. මිනිස් දින. හරිද? මිනිස් දින සමානයි මිනිසුන් ගණන. මෑන් ගුණ කිරීම ඩේ. හරිද? මිනිස් දින 40යි. ගාන කියන්නේ මොකද්ද? මිනිසුන් එක්තරා වැඩ සම්පූර්ණ කෙරුවට මිනිස්සු 5 දිනකට දින 8ක් ගත වේලු. හරිද? මිනිසුන් 10 දිනෙට මිනිසුන් 10 දිනෙට එම වැඩේ කරන්න කොච්චර දින ගණනක් යනවද? x. හරිද? මේකේ තව දෙයක් තියෙනවා මම මේ ගාන හදලා කියලා දෙන්න. එතකොට මේක හොඳටම තේරෙයි. හරිද? දැන් තේරුණොත් නම් බය වෙන්න එපා. මිනිසුන් 10 දිනෙට කොච්චර කාලයක් යනවද? මේක මේකෙන් කපලා අපිට x සමානයි 40 කියලා x කියන්නේ දවස්. දවස් 4යි යන්නේ. හරිද? තව දෙයක් තියෙනවා. මේක තමයි දාගන්න ඕන හොඳම සංකල්පය. දැන් මේක තේරුණානේ. මේක තේරුණා නේද? හරි. නෝට් එකක් දාලා අර තීරය කියලා දෙන්න. එතකොට හොඳටම තේරෙයි. මේ ටික ලියා ගන්නකො. මේ ටික ලියා ගන්න. මේකේ මේ මෑන් කෙනෙක්ට මිනිස්සුන් කියලා දාගන්න, ඩේ කෙනෙක් දවස් කියලා දාගන්න. මම අර සිංහල ලියන්න අමාරු වින්දා මම ලිව්වේ. ඒ නෝට් එක දාගන්න. හරිද? නැත්තම් වීඩියෝ එක ස්කිප් කරලා වගේ දාගන්න. හරිනේ. වෙලාවක් දෙන්නේ නැහැ මම ඒකට. ඊට පස්සේ ඊගාවර සංකල්පය. දෙයක් කියලා දෙන්නේ නැහැ මම ඔයගොල්ලන්ට. හරිද? ඊගා සංකල්පය කියලා දෙන්න යන්න. මේක හොඳට අහගන්න. හරිද? මේ සංකල්පය හොඳට ඔළුවේ තියෙනවා. මේ සංකල්ප වලට දාගත්තොත් මේ පාඩම නැති. ඉතින් හොඳට අහගන්න ඔයාලට මෙච්චර කාලයක් තේරුම් නැතුණක් කවන්නේ මේකෙන් අනිවාර්යෙන් තේරෙනවා.
හරියට තේරුම් නැත්නම් ආයෙ පාරක් බලන්න. දැන් මෙතන බලන්න මිනිසුන් ගණන දින ගණන කරා මෙතන ආව 40. මෙතන එක්වරක් 40 කීයද? 40යි. අපිට කලින් ගානේ ආවා මිනිසුන් 10 දෙනෙක් මිනිසුන් 10ක් හිටියා එකේ. මිනිසුන් 10ක් මිනිසුන් 10කට අපිට දවස් කීයක් ගියාද? අර කලින් ගාන උත්තරය කීයද? 4යි. 10 වරක් 4 කීයද? 40යි. මේ රටාවක් පේනවා නේ. මේකෙන් ඔළුවට දාගන්න පොඩි දෙයක් තියෙනවා. හරිද? මොකක් කරේ වැඩක් ගත්තොත්. මොකක් කරේ වැඩක් ගත්තොත් ඒ වැඩේ මිනිස් දින ගාන සමානයි. හරිද? කොහෙන් ගියත් එක මිනිස් දින ගාන වෙන්න බෑ. උදාහරණයක් විදියට මම මේක විස්තර කරන්න. අර පේපරේ බලන එකම ඒ සර් මෙතනදි කරලා තියෙන්නේ ළමයි 10 දෙනෙක් හොයාගෙන. ළමයි 10 දෙනෙක් හොයාගෙන ඒ තිබ්බ පේපර් 40 සමානව බෙදලා දීලා. එක්කෙනෙක්ට පේපර් කීයද? එක්කුන්ට පේපර් 4යි. පැහැදිලිද? ළමයි ගාන කොච්චර වුණා? මේ ළමයි ගාන කොච්චර වුණා? ළමයින්ට බෙදලා දෙන පේපර් ගාන කොච්චර වුණා? කොච්චර අඩු වැඩි වුණත් පේපර් ගාන 40මයි නේද? පේපර් ගාන කොහෙත් 40මයි. තනියෙන් බැලුවොත් 40යි, 10 දිනක් එක්ක බැලුවොත් 40යි, 5 දිනක් එක්ක බැලුවොත් 40යි. හරිද? එතකොට මිනිස් දින ගාන කොහෙදිවත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඔන්න ඔය සංකල්පය ඔළුවේ තියෙන්න ඕනේ. මොකක් හරි වැඩක් ගත්තොත් ඒ වැඩේට යන මිනිස් දින ගාන සමානයි. මිනිස් දින ගාන හොයන සූත්‍රය තමයි මෙන්න මේක. මේක මෑන් පර් ඩේ කියලා කියන එක. ඕනේ මිනිස් දින. මේක සිංහල එච්චර හොඳ නැහැ. මිනිසුන් ගාන ගුණ කිරීම දවස් ගානෙන් අපිට හම්බෙන මිනිස් දින ගාන. ඔන්න ඕක තමයි සූත්‍රය. ඕකට යොදා ඕක තේරෙනවනේ. ඕකට යොදා තමයි මේ ගණන් කරකවන්නේ. තියෙන්නේ මේ හැම ගානම හදලා තියෙන්නේ එහෙම. මේ පේනවාද ඒ ගානේ? ගොඩාක් කරකවලා තියෙනවා. ඒ කොච්චර කරකවුවත් අර මෙන්න මේ චූටි සංකල්පෙ මෙන්න මේක තමයි සංකල්පය. හරිද? මෙතනින් එහාට කිසිම සංකල්පයක් නැහැ. ඔයා මෙහෙම කරන්නේ. හරිද? ඉස්සරවම ලියාගන්න. හරිද? ලියාගන්න. ඌලක් කරලා ලියාගන්න. මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන සමානයි මිනිස් දින කියලා කොටු කරගන්න. හරිද? කොටු කරගෙන ඉවරලා කොටු කරගෙන ඉවර වෙලා මේ ටික මම ලියාගන්න කිව්වනේ. මේකත් එතන දාගන්න. නැත්තම් ආයෙම ලියාගන්න. දාගන්න තරු ලකුණක් දාලා ලියන්න. කොහොම රවුම් කරලා සහභාගී වෙන මිනිසුන් ගානත් ඒ ඉස්සරම ලියාගන්නකො. මම කියන්නම් ඊට පස්සේ. හරිද? ඊට පස්සේ ලියාගන්න චූටියට සහභාගී වෙන මිනිසුන් ගණන සහභාගී වෙන මිනිසුන් ගණන තව දෙයක් තියෙනවා. හරිද? මම දැන් මේකෙදි උදාහරණ ගත්තේ පේපර් සම්බන්ධයෙන්නේ. අ, ඒක ඔයා හිතාගන්න එක මේක පේපර් කරනකොට දින කියලා දාගන්න හොඳේ. ඒක එච්චර හිතන්න එපා. ඒක නම් පැටලෙන්නේ නැති. යම් කිසි වැඩකට යම් කිසි කාර්යයකට කියලා දාත්තක් කමන්නේ. යම් කිසි කාර්යයකට වැය වන දින ගණන වැය වන දින ගණන වැය වන දින ගණන වැය වන දින ගණන කොතෙක් වුවත් කොතෙක් වුවත් කොතෙක් වුවත් ඒට දායක වන
එයට දායක වන එයට දායක වන එයට දායක වන මිනිසුන් ගණන කොතෙක් වුවත් මිනිසුන් ගණන කොතෙක් වුවත් මිනිසුන් ගණන කොතෙක් වුවත් මිනිසුන් ගණන කොතෙක් වුවත් මිනිස් දින ගණනෙහි මිනිස් දින ගණනෙහි මිනිස් දින ගණනෙහි මිනිස් දින ගණනෙහි කිසිදු වෙනසක් කිසිදු වෙනසක් කිසිදු වෙනසක් සිදු නොවේ. හරිද? ඊට පස්සේ ආයේ සටහන කියලා එකක් දාගන්න. හරි සටහන කියලා එකක් දාගන්න. මිනිස් දින ගණන යනු. මිනිස් දින ගණන යනු. මිනිස් දින ගණන යනු. ඔබ අමතක කරලා නැත්තම්. මිනිස් දින ගණන යනු යම්කිසි කාර්යයක් යම්කිසි කාර්යයක් එක් පුද්ගලයෙක්ට එක් පුද්ගලයෙක්ට තනියෙන් කිරීමට තනියෙන් කිරීමට වැයවන වැයවන දින ගණනයි. වැයවන දින ගණනයි. වැයවන දින ගණනයි. වරහන් තුල දාගන්න. වරහන් තුල දාගන්න. යම්කිසි අවස්ථාවල යම්කිසි අවස්ථාවල මෙය මෙය මිනිස් පැය මිනිස් පැය යන්ත්‍ර පැය යන්ත්‍ර පැය යන්ත්‍ර දින යන්ත්‍ර දින ආදී ලෙස ආදී ලෙස වෙනස් විය හැක. ආදී ලෙස වෙනස් විය හැක. නමුත් නමුත් ඔබ සාමාන්‍යයෙන් සාධනාකාරයට සාදන්න. නමුත් ඔබ සාමාන්‍ය සාධනාකාරයට සාදන්න. හරිනේ. සමහරක් වෙලාවට මේක වෙනස් වෙන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට මම කර ගෙපලක් කපනවා කියලා. ඒ ගෙපල වලට මම දානවා බැකෝ. මට තනි බැකෝ එකක් දැම්මොත් දවස් 10ක් යනවා. බැකෝ දෙකක් දැම්මොත් දවස් 5ක් යනවා. එහෙම වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ආය මං පා යන්ත්‍ර දින යන්ත්‍ර පැය ඒ කියන්නේ කොහොම එකයි. හරිද? මේ මේකෙම නම් ටික වෙනස් කරලා විතරයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් කර තීරණා නේද? මෙතෙන්ද මිනිස්සු වෙනකොට යන්ත්‍ර දාන්න පුළුවන්. දින වෙනකොට පැය දාන්න පුළුවන්. තප්පර දාන්න පුළුවන්. අවුරුදු දාන්න පුළුවන්. එක එක දේවල් දාන්න පුළුවන්. කොහොම ආවත් ගාන එකයි ඈ. මොකද මේ සූත්‍රය තමයි ඉතින් කොහෙත් කරකින්නේ. හිතන එක තමයි තියෙන්නේ. හිතන්න ඉතින් ගණන් හදන්න ඕන. හරිද? ආයෙ කොටසක් තියෙනවා මේ පෙතුලම අසමානුපාත වීජ ආකාරයෙන් දැක්වීම කියලා. මහලුක දෙයක් නැහැ මේ පාඩමේ. කවන්නේ අපි ඒත් ගණන් තුනක් හදමු. ගණන් තුනක් හදලා අර කොටස ඉවර කරමු. මම යනවා වේගෙ වැඩිද දන්නේ නැහැ. මොකද මට පෞද්ගලිකව කියන්න. ඔයගොල්ලෝ මම ගණන් ෂෙයා කරන්න. මේකේ අපි හදමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන හදලා බලමු.
ඕකොල්ලෝ හදන්න මාත් හදන්න. මාත් හදන්න පිළිම ගානට යන්න. ගාන බලාගන්න ඉස්සරම. ඔය දෙවෙනි ගාන මිනිසුන් 8 දෙනෙකුට යම් කාර්යයක් කිරීමට දින 9ක් ගත වෙයි කියලා තියෙනවා. හරි ගාන බලාගත්තා කියලා මම හිතනවා. ෂෙයා කරන එක නවත්වා බෝඩ් එකට ගියා. මේ කියන මිනිසුන් 8 දෙනෙක්ට යම් කාර්යයක් කිරීමට දින 9ක් ගත වෙයි කියලා. කියපු ගමන් මුකුත් නැහැ. මෙන්න මෙහෙම දාගන්න. මිනිස් දින. මේ වෙතන කියන්න තියෙනවානේ. මිනිස් දින. මිදි කියලා දාගත්තේ මිනිස් දින සමානයි මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. ආන්නත් බලන්න කෙලින් මේ මිනිස් දින ගාන හදාගෙන ඉන්න. මේ ඔය ගානකට මිනිස් දින ගාන කොහෙට හරි ඕනේ. හරිද? තේරුණානේ? මිනිසුන් 8 දිනකට යම් කාර්යයක් කිරීමට දින 9ක් ගත වේ. මිනිස්සු 8යි දින 9යි. හරිද? ඔන්න ඕක අනිවාර්යෙන් හදාගන්න ඕන. මිනිස් දින කොච්චරද කියලා. කීයද? ඇත්තටම නෑනේ. ඇත්තටම නේද? බලමු. ඇත්තටම නේද කියලා. ඇත්ත දෙකයි. තවරක් ඇත්ත දෙකයි. 80න් 8ක් අඩු වුණාම මේ වගේ ගුණ කිරීම කරද්දී 8 වර 9 කියලා තියෙන්නේ. 8 වරක් 10යි 80යි. 80න් 8ක් අඩු වුණාම 72යි. මට අතන 79 කියලා මම දන්නේ එකක් හදිස්සියට එකක් අඩු කරගෙන. කලබලෙන්. හරිද? කෙලින්ම මිනිස් දින ගාන මෙහෙම හදාගන්න. ඊට පස්සේ තියෙනවා ඒක අහලා තියෙන එක් මිනිහෙක්ට එම් කාර්ය කිරීමට ගතවන කාලය දින කීයද? එක මිනිහෙක්ට වැය වෙන කාලය තමයි මේ මිනිස් දින කියන්නේ. මිනිස් දින කියන්නේ එක මිනිහෙක්ට වැය වෙන දින ගණන. හරිද? මේ තියෙන පළවෙනි එකේ උත්තරේ. දෙවෙනි එක තියෙනවා එම වැඩෙහි ප්‍රමාණය මිනිස් දින කීයද? මේකමයි. මිනිසුන් 12 දෙනෙකු එම කාර්යයේ යෙදුවහොත් ඔවුන්ට දින කීයකින් එම කාර්ය නිම කළ හැකිද? මිනිසුන් 12 දෙනෙකු එම කාර්යයට සඳහා යෙදුවහොත් ඔවුන්ට දින කීයකින් එම කාර්ය නිම කළ හැකිද? ලේසියිනේ. තුන්වෙනි එක විතරින් හදන්නම්. හරිද? මේ සූත්‍රෙමයි. මිනිස් දින. මිනිස් දින ගාන සමානයි මිනිසුන් ගාන ගුණ කිරීම දවස් ගන්න. මිනිස් දින ගන්න අපි වාගත්ත 72යි. මේක මොකද්ද කියන්නේ? මිනිසුන් 12. කෙලින් මෙතෙන් දාන 12. සරල සමීකරණ පුළුවන් නේ. මෙතන ඩේ කියන ගේම ඉතුරු වෙනවා. ඊට පස්සේ 72 බෙදීම 12. ඔන්න උත්තරේ. ඒක 6යි. දවස් 6යි යන්නේ.